Hello, welcome back to my YouTube channel. ඔන්න අදත් වීඩියෝ එකකින් ගෙනාවේ මහරගම ලේඩි චේ එකේ තියෙන බඩුවල මිල ගණන් කොහොමද කියලා අපි බලමු. මෙන්න මේ වගේ glass containers මෙතන තියෙනවා. මේක වෙන්නේ රුපියල් 690යි. මේක rectangle shape එකකින්, square shape එකකින්, එතකොට round shape එකකින් අපි දන්න shapes ගණනාවකින් මෙතන අපිට පුළුවන් මේ air tight containers ගන්න. මොකද කොළඹ ඉන්න අපට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි මේ air tight containers කොහෙන්ද ගන්නෙ සහ සාධාරණ මිලකට අපට හොඳම quality එකෙන් මේ බඩු කොහෙද ගන්න තියෙන කියන දේ. මේ මම ඔයගලන්ට පෙන්නන containers ලීටර ප්‍රමාණය වෙනස් වෙන මිල ගණන් වෙනස් වෙනවා. දැන් මේ භාජනය ගත්තොත් මේක රුපියල් 650ක් වෙනවා. අපි බලමු තව භාජනයක් ගිහිල්ලා මේ round shape එකේ තියෙන glass container එක වෙනවා රුපියල් 850ක්. එතකොට මේක සඳහන් කරලා තියෙනවා කොච්චර ලීටර ප්‍රමාණයක් මේකට අල්ලනවද කියලා මේ භාජනයේට. මේක පොඩි ප්‍රමාණයේ glass container එකක්. මේකත් රුපියල් 690ක් වෙනවා. quality එක ගොඩක්ම හොඳයි. හොඳ ඝනකම වීදුරුවක් තියෙනවා මේකේ. ඒ වගේම හොඳට සීල් වෙනවා මේ භාජනය. මේක රුපියල් 1250ක් වෙනවා. එතකොට මේ වගේ මෙතන ලොකු රේන්ජ් එකක් තියෙනවා. කොහොමද ගන්නෙ කොහෙන් අරගෙන ඉවර කරන්නද කියලා හිතා ගන්න බෑ ඇත්තටම මහරගම ලේඩි චේ එකේ. මේකේ ශාඛාවක් බොරැල්ලෙත් තියෙනවා. මෙතන තියෙනවා glass bowl තියෙනවා. ඒකත් එක එක ප්‍රමාණයන් අනුව තියෙනවා. අපි මේ පැත්තට ගියොත් storage containers තියෙනවා glass වල තියෙන. මේක අපිට පුළුවන් spaghetti දාන්න. එතකොට පහළ තියෙන මේ glass containers වල පුළුවන් pasta වර්ග එහෙම දාන්න. එහෙම විතරක් නෙමෙයි. ඉතින් මේක අපිට පිටි පුළුවන් සීනි, කඩල ඒ වගේ දෙයක් වුණත් ඉතින් මේකේ හරියට අසුරලා තියාගත්තොත් ගුල්ලෝ ඊට පස්සේ කූඹි ඒ වගේ දේවල් වහන්නේ නැහැ. එතකොට මේ glass container එක වෙනවා රුපියල් 1490ක් වෙනවා. අපි මේ පැත්තට ගිහින් බලුවොත් මෙතන තියෙන්නේ glass jug. මග් එකක් විදිහට මේක ගන්නත් පුළුවන්. මේ ඔක්කොම ටික වෙන්නේ රුපියල් 790යි. මේ පහළ තියෙන shape එක වෙන්නේ රුපියල් 790යි. ඉතින් අපිට කැමති විදිහකට ඕනම දෙයක් මෙතනින් අපිට ගන්න පුළුවන්. ඊටාම පහසු සාධාරණ මිලකට. මෙතන තියෙන මේ glass container එකත් වෙනවා රුපියල් 990ක්. ඊට පස්සේ මේ වගේ පොඩි වීදුරු තියෙනවා. මේක අපිට පුළුවන් ගිලන්පස වලට ගන්න. ඒක ප්‍රමාණය මදි නම් ඊට වඩා ලොකු ප්‍රමාණයේ glasses උත් මෙතන තියෙනවා. මේ glass එක වෙන්නේ රුපියල් 290යි. ඒකත් මම හිතනවා ඒ මිලට සාධාරණයි. මොකද ඒ glass එකේ හොඳ ඝනකමක් තියෙනවා. quality එකත් ගොඩක්ම හොඳයි. මේකත් වෙන්නේ 290යි. ඉතින් මෙතනට ආවොත් උදේ ඉඳලා හවස් වෙනකම්ම මෙතන ඇවිදලා ගන්න බඩු ඕන තරම් තියෙනවා. ඒ කියන්නේ රුපියල් 100 ඉඳලා ඉහළට ඕනම බඩුවක් මෙතන තියෙනවා ගන්න. මේකත් බුද්ධ පූජාවට, ගිලන්පස පූජාවට මේ වගේ glass එකක් හරිම වටිනවා. මේක රුපියල් 420ක් වෙනවා. මේකත් රුපියල් 420ක් වෙනවා. එතකොට අපිට පුළුවන් මෙන්න මෙතන තියෙන මෙන්න මේ හඳුන් කූරු ගහන්න හදලා තියෙන හඳුන් කූරයි පහනයි දෙකම පත්තු කරන්න පුළුවන් මේකේ. මේක රුපියල් වෙන්නේ 290ක්. හඳුන් කූරු පත්තු කරන්නත් පුළුවන්. එහා පැත්තෙන් පහන පත්තු කරන්නත් පුළුවන්. ඒකත් හරිම සාධාරණ මිලකට ඒක තියෙනවා. මෙතන තියෙන්නේ ජග්. මේක රුපියල් 2990ක් වෙනවා. මේ පැත්තේ තියෙන මේ glasses උත්
හොඳම ක්වොලිටි එකේ තියෙන්නේ හොඳ ඝනකමක් තියෙන මේ ග්ලාස් වල. මේකේ ග්ලාසස් 6ක් තියෙනවා. ඒ සෙට් එක වෙන්නේ රුපියල් 2990යි. ඉතින් අපිට ගෙදරකට යනකොට තෑග් එකට ඒ වගේ දෙයකට මේක ලස්සනටම දෙන්න පුළුවන් තෑග්ගක් තමයි මේ ග්ලාස් ටික. එතකොට මේ වගේ ස්ටැචුස් තියෙනවා අපිට ගන්න පුළුවන්. මේ පැත්තට ගියොත් ඉන්නුත් ස්ටැචුස් තමයි තියෙන්නේ අපේ ගෙදරට අවශ්‍ය කරන ඕනම විදිහකින් ගන්න පුළුවන්. මේක රුපියල් 1150ක් වෙනවා. මේ වීල් එක වෙනවා රුපියල් 1290ක් ලී වලින් හදලා තියෙන්නේ. මේ ස්ටැචු එක 4500ක් වෙනවා. ඒකේ පොඩි සයිස් එක තියෙනවා. ඒක 2990ක් වෙනවා. ඔයගලන්ට මගේ වීඩියෝ එකේ අපහැදිලි තැන් තියෙනවා නම් එතකොට වීඩියෝ එකේ හොඳ නැත්නම් මේකේ මට හදා ගන්න ඕන දේවල් තියෙනවා නම් පහළ කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. මෙතන තියෙන්නේ වාසස් වගේක්. ඒ කියන්නේ මේක හදලා තියෙන්නේ මෙලමයින් හරි මෙලමයින් වලින් වෙන්න ඕනේ. ඒකත් ඉන්ඩෝ ප්ලාන්ට්ස් වලට ඒ වගේ දේවල් වලට ගොඩක් ලස්සනයි. මේක රුපියල් 1350ක් වෙනවා. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හමු වෙමු. බයි බයි.